පාටුනේ. මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. කන්දවලනේ සෙල්ලිපි යන්නේ තියෙනවා මල්ලි සෙල්ලිපි පරුමක්ක සුමනහ කියලා පේනවා අනිත් ඉතුරු එක මම මෙතනින් උඩනේ සිදාස් 14 මෙතන මේ පරණ පඩි ටික මං හිතන්නේ තියෙන්නේ මේ තියෙන පරණ පඩි මාර ලස්සනයි නේ මේක වෙන්නදී මං හිතන්නේ අර මේ වහරල සෙල්ලිපි කියන්නේ වහල් භවෙන් මුදවා ගත්තා කියලා මේ ඒක තියෙන්නේ මෙතන අතනත් මේ පූර්ව බ්‍රහ්මයේ එකක් තියෙනවානේ ඒකේ තියෙන මං හිතන්නේ පරමක දරකතිශ කියලා පේනවා දරකතිශ පුත ආයෙත් තියෙනවා පරමක කියලා එතනින් එහාට අපහැදිලි මෙතන මේකක් තියෙනවා. ඒක පෙරලිලා තියෙන්නේ මේ පුරා විද්‍යාවකින් මේ දාලා තියෙන බෝඩ් එක. මේකේ මේ අර වහල් භවයෙන් මුදවාගත්ත වහරල සෙල්ලිපිය ගැන විස්තරය තියෙන්නේ. මේ පැත්තෙත් ලිපියක් තියෙනවා කියලා පේනවානේ. එතනත් එකක් තියෙනවා. පේනවා. දිගටම පේනවා. මෙතන පරුමක කියලා පේනවා. අතන කෑල්ල කැඩිලා. ඊට පස්සේ එතන ගුතශහ තිශ පරුමක මැද කෑල්ල අතන නැහැ ගුතශ පුත තිශහ ලෙනේ එකක් කැඩිලා ගිහිල්ලානේ ඉතින් මේ කෑල්ල තමයි කැඩලා ගිහිල්ලා තියෙන්නේ අර පැත්තට ලෙන් තියෙනවා මොකද මේ තියෙන්නේ අර මේ ලෙනේ අනිත් පැත්ත මේකට මේ ශාල වනය කියලා කිව්වා කියලා මේ මම දැක්ක රජරට විශ්වවිද්‍යාලයේ මේ කවුරු හරි මේ පරීක්ෂණයක් කරලා තියෙනවා මේ රිසර්ච් එකකට. එයාගේ විස්තරය බලමු ඒ කියවලා. අර අතනත් පල්ලෙහාත් ගල්ලෙනක් තියෙනවා. අපිට යන්න බැරි වෙන්නේ. කොතන යන්න පුළුවන් හැබැයි. ගිහිල්ලා බලමු. මේකේ පිලල් තියෙනවා පිලල්නේ එතනත් ගල් වෙනක් තමයි තියෙන්නේ ඒකේ නම් අර පැත්තේ ගොඩක් කැඩලා වැටලානේ එතන සෙල්ලිපි මොකුත් නැහැ මං හිතන්නේ මෙතන කලින් මේ කුටියක් වගේ හදලා දීලා තියෙනවා මේ තියෙන්නේ පාර
දිගටම තිබිලා තියෙනවා. දැන් ගල් කඩලානේ. මේකෙත් කටාරම දිගටම තිබිලා තියෙනවා කඩාන වැටිලා. අනික තනි තලාවනේ. අතන අර බුදු පිළිමයකුත් තියෙනවා. මෙතන උඩ පොකුණක්ද දන්නේ නැදේ. වැස්සට වතුර තියෙනවා මං හිතන්නේ නේ. අම්මා. මම ලොකු ගල් තියෙනවා. මේවා නම් දාලා වෙන්න තියෙන්නේ. ලස්සනයි. අර කන්ද උඩ මල්ලි චෛත්‍යයක් තිබිලා තියෙනවනේ. මේ අර අපි එන පාරේ දැකපු එකනේ. මේ තියෙන විහෙර ගොඩැල්ල වගේ මේ අපිට යනවා නම් අර පැත්තේ යන්න ඕනේ. මේ තියෙන පාර එන පාරනේ. අපි යද්දි බලාගෙන යමුනේ. නැත්තම් මෙතනින් අපිට යන්න පුළුවන් වුණා. ඊට බලමුද? උඩ හාරලා වගේ. උඩ හාරලානේ. හාරලාද නිකම්ම කඩා වැටලත් දන්නේ නැහැ. අපි ආය උඩට සෙට් වෙන්නේ නේ. මෙතන විශාල පොකුණක් තියෙනවා. මේ අවුවට වෙන්නේ නැති රස්සෙන් පුපුරලා ඇත්තේ. බලන්නකො අර ප්ලේට් එක මෙහෙට තල්ලු වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේ වතුර ටැංකියක් තියෙනවා. මේක ඇතුලේ ගල් කණුවක් දාලානේ. මෙතන පැරණි ඉදිකිරීමක් තිබ්බා වගේ පේනවා. මෙතන මැද හාරලා තියෙනවා හිතන්නේ. එක්ක කැණීමකට නැත්තම් නිදන් හොරු විසින් කැණීමක් කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් අර මාලිගාවේ මැද වගේ ස්ථානෙට මේ පැත්තෙන් එන්නත් පුළුවන් එන කට්ටියට මේ ගල්විල ඉකෝ පාර්ක් එකේ ඒගොල්ලන්ගෙත් මේ සාමාන්‍ය වන් ඩේ ට්‍රිප් එකක් දෙනවා මේ වාහනේ යන්නේ මේ පාරේ. එතකොට අපි සාමාන්‍යයෙන් අපි එන්න තියෙන්නේ මෙන්න මේ පැත්තෙන්. විලඳකොට රජමහා විහාරේ පාරින් තමයි මේ පාර. මේ පාර ගල්විල ඉකෝ පාර්ක් එකේ එන සයිඩ් එකකින් පාර. අර මම මුලින් සඳහන් කර සල්වනේ කියලා තිබ්බේ මෙන්න සල්වාන රජමහා විහාරේ. ඉස්සෙල්ලා වගේම ස්ථානයක් අපි මුලින් දුටුව ස්ථානයේ වගේමයි. මෙතන හැබැයි ගල් කණු මේ ගොඩක් විශාලයි. ඉතින් මැදින් පොඩි පාරකුත් තියෙනවා සාමාන්‍යයෙන්. තා විශාලයි. එතන මෙහා පැත්තෙත් පොඩි ගොඩැල්ලක් වගේ තියෙනවා මේ එතනත් උඩ මෙතන මේ අර ගල්විල පාර්ක් එකෙන් එන පාර මං හිතන්නේ කුඩා ගල් කණු සහ එතන බෝධි ගරයක් වගේ තිබ්බා වගේ කියන්නේ. මෙතන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙන්න පුළුවන්. මෙතන මේ පොඩි සිවුරක ආකාරයෙන් පේන්න තියෙනවා. මෙතන හිටි පිළිම වහන්සේ නමක් තිබ්බත් දන්නේ නැහැ. මෙතන මේ බුදු පිළිමයක් තියෙනවා. ඔව් මෙතනක් තියෙනවා. මේ තියෙන ගල් කණු අතන ඉතුරු කෑල්ල මේ තියෙන්නේ අතන තියෙන බුදු පිළිම වහන්සේගේ සිවුරේ ඉතුරු කෑල්ල මේ තියෙන මං හිතන්නේ හිස කොටස. ඊටාම පැරණි බුදු පිළිමයක් විනාශ වෙලා ගිහිල්ලා තියෙන මේ තියෙන්නේ කේශ අතන මාලිගාවේ ගල් කණු එක්ක පහු කරලා එනකොට අපිට හම්බ වෙනවා තව එතන හන්දියක් වගේ එකපාරක් වමට තියෙනවා අනිත් එක දකුණට තියෙනවා. මේ සාමාන්‍යයෙන් යන පාර අපිට මේ පන්සලේ අයියාගෙනෙක් තමයි කිව්වේ මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. මෙන්න මේ පාරෙන්. හැබැයි මේ පැත්තෙන් ගියොත් පරණ මේ චෛත්‍යයක් තියෙනවා කියලා කිව්වා. ඒකත් බලන්න කියලා කිව්වා. අපිත් දැන් යනවා මේ පැත්තට. යන අතරමඟත් පාරේ දෙපැත්තෙම තියෙන ගල් කණු කෑලි. මේ වගේ පාරකින් තමයි යන්න තියෙන්නේ. මෙතනත් ගල් කණු දෙක තුනක් පේන්න තියෙනවා. මෙතනත් හාරලා තියෙනවා ඒ බලන්න. තර හාරලා මොනවා හරි තිබ්බේවා අයින් කරලා තියෙන්නේ. ගල් කණු යට වෙලා තියෙනවා බලන්න. ඒ වගේ පොඩි කොටසක් විතරයි පේන්න තියෙන්නේ.
කියන්නේ ගොඩක් පස් වලින් වැහිලා තමයි තියෙන්නේ ඉතුරු නටබුන් සියල්ල. රස්සෙත් දැක ගන්න පුළුවන්. මේ තමයි අර මං කියපු පරණ චෛත්‍යය තියෙන තැන. මේ තියෙන චෛත්‍යය. උඩට යනවා. පොඩක් බලමු. මැද හාරලා ඇත්තේ ඒකෙත්. ඔව්. අයියෝ. ඒක හාරලා කණා වැටලා තියෙන්නේ. ඒ බලන්න. ලිඳක් වගේ. මම හිතන්නේ ඉතින් මේවා නිදන් හොරු තමයි මේ හොයාගන්නේ ඔක්කොම කලින්. මේ දැන් අපි යන්නේ විල්පත්තු රක්ෂිතේ මායිවක තමයි අපි මේ ඇවිදින්නේ. දැන් අපි යන්නේ බැලුම්ගල කියන ස්ථානෙට. මෙතන මේ ඉදිකිරීමක් තියෙනවා මෙතන. මෙතන තඩි ගල් කණුවක් තියෙනවා. මේ දිගටම නටබුන් තියෙන්නේ. අපිට මේ එළි වෙලා තියෙන්නේ මේ හරිය ඊටාම සීමිත ප්‍රමාණයක් විතරයි. මේ වටේම අපිට බැලුමට හැම තැනම ගල් කණු ගලුයි තියෙන්නේ. මෙතන බෝධිකරයක් කියලා තමයි ගහලා තියෙන්නේ. හැබැයි එතන හාරලා වගේ මට පේන්නේ. මෙතනත් මේ මෙතන සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ. විනාශ කරලා කියලා තමයි අපිට බැලුම නම් පේන්නේ. හතර වටේම ගල් කණු තමයි විසිරීලා තියෙන්නේ. මේ දැන් අපි ඇතුල් වෙන්නේ මේ බැලුම්ගලට අනිත් පැත්තේ තියෙන ගල්ලෙන් ටික බලන්න. තා විශාල ගල්ලෙනක් තියෙනවා මෙතන කටාරම් කොටපු එක. තරම් අපේ බ්‍රාහ්මීය අක්ෂර වලින් තිබ්බ සෙල්ලිපියක් තිබ්බද කියලා හොයාගන්න අමාරුයි. කටාරම නම් තියෙනවා. කොච්චරයි? මෙතනත් මේ ඔයාලට දැන් දැක් ගන්න පුළුවන් මෙතන තියෙන පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපියක්. ඒක අපිට ගොඩක් කුසින් තියෙන්නේ අඩි 70ක් කුසින් තියෙන්නේ. ඒක හරියටම තන්නේ කියව ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පැහැදිලි අකුරු අඩි 30ක් විතර කුසින් තමයි පිහිටලා තියෙන්නේ. මෙතන තියෙනවානේ. මේක යන අපි වෙස්සගිරිය දැක්කා වගේ මේ මැද මිදුලට
ස්වරූපයක් තමයි තියෙන්නේ මේ මම දැන් යන්නේ මේ ගල්ලේනේ වටේ මෙතන තියෙනවා සක්මන් මළුවක් සක්මන් මළුව එක්කම තියෙන තවත් කුටියක් එන් කුටියක් මේකට සාලියලනේ කියලා තමයි මම හිතන්නේ කියනවා කියලා තියෙන්නේ. මේ පැත්තේ ගොඩක්ම ජනප්‍රවාද තියෙන්නේ සාලිය අශෝකමාලා පුවතත් එක්ක තමයි තියෙන්නේ. ශාල වනේ කියලා කිව්වෙත් ඒ නිසාද දන්නෙත් නැහැ. මෙතනින් පිටිපස්සට ගියත් තව කුටියකුත් තියෙනවා. මේක නම් සෙල්ලිපියක් නැහැ. මෙතන නම් කැලෑ වෙලා තියෙන හොඳට මේ තියෙන අර අනිත් ලෙනේ පිටිපස්සේ කොටස. ලෙන් ටික බහු කරන ආවට පස්සේ මෙතන තමයි මෙතන අලියොත් එනවා මම හිතන්නේ අතන අලි වසුරු තියෙනවා මෙතන විල්පත්තු වනය මෙහෙනම් ආයේ මෙතනින් හරිය යන්න බෑ රක්ෂිතේ තියෙන්නේ. මෙතන තමයි කෙළවර. අපි යන්න ඕනේ එහා පැත්ත පාරෙන් බැලුම් වලට යන දිශාවට. අපි දැන් ආපස්සට ගමන් කරලා බැලුම් වලට යමු. මෙතන මේ අපි දැන් ඉස්සලා ගිය අර පැත්තට සාලියලනේ දැන් අපි යන්නේ මෙන්න මෙතන. මෙතනත් පොඩි පේනවා අපිට මේ පොඩි මණ්ඩපයක් වගේ තියෙනවා මැටි වලින් සකස් කරගත්ත එක.
මෙන්න මෙතන මේ බන් මෙතන තම සෙල්ලිපියක් තියෙනවා. ඒකේ පේන්නේ පරුමක කියලා පේනවා. මේක මම කියවන්න උත්සාහ කරා. මේකේ මට පේන විදිහට තියෙන්නේ පරුමක ශිවහ ච බත අය ඊට පස්සේ තව එකක් තියෙනවා බාරුහ කියවන්න අමාරුයි. භරත මම මේක පැහැදිලි දැන් පැහැදිලි වුණානේ. අවු වැඩනට පස්සේ පොඩ්ඩක් බාරහ ච වගේ මම මේක ඇත්තම සෙල්ලිපි හොයලා මම දාන්නම් මේ වීඩියෝ එකේ අවසානයේ මේ කියව ගන්න අමාරුයි තියෙන විදිහට. මෙන්න මේ ස්ථානෙන් තමයි බැලුම් වලට පිවිසෙන්න තියෙන්නේ. මෙතනත් කටාරමක් තියෙනවා. හරි දැන් අපි බැලුම් වල කියන ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. උඩා ප්‍රමාණයකින් තමයි මේ යටකොටස තියෙන්නේ. මේකෙත් කටාරමක් නම් තියෙනවා. මෙතන චිත්‍ර තිබිලා තියෙනවා. අර මයිල්ලේ චිත්‍ර වගේ මේ පේනවා මෙතන. ගොඩක් ඒවා නම් මැකිලා විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. මොනවද කියලාවත් හොයාගන්න අපහසුයි. මෙතන ලොකු ගලක් තිබිලා තියෙනවා. ඒ ගලත් කැඩලා ගිහිල්ලා තියෙන්නේ. අර බලන්න කර පැත්තේ ගල් ටික මේක සම්පූර්ණයෙන්ම මාලිකා සංකීර්ණයක් වගේ මේ විල්පත්තු කැලේ තියෙන්නේ. මෙතන මම හිතන්නේ අලි එනවා. මෙතනත් මෙතන පොකුණක් තිබෙනවා. තව මාර්ගයක් තියෙනවා මම හිතන්නේ මෙතන පිවිසෙන්න. මේක නම් වතුර ගොඩක් පල්ලෙලා. පොකුණ බලන්න. පල්ලෙලා වතුර. ලිප් ගල් තියලා වගේ හැම තැනම ලොකු ගල්. පල් ගඳයිනේ. අතන අලි වසුරු තියෙනවා. අතන ගල් කණුවක්ද තියෙන්නේ? නෑනේ.